ආයුබෝවන් කොහොමද මගේ යාළුවන්ට ඉතින් ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. අද අරන් ආවා කිචන් අයිටම් ටිකක් මගේ ස්ටෝර් එකේ අලුතෙන් එකතු වෙච්ච අයිටම් තියෙන. ඒ වගේම තමයි ඉවර වෙලා තිබෙන ආයිමත් ගෙනාපු අයිටම් වගේකුත් තියෙනවා. ඒ දෙකම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ කේක් ටේබල් එක. මේකේ අයිසින් කරන්න වගේ දේවල් වලට ඔයාට ගොඩක් වටිනවා. හොඳට රොටේට් වෙනවා මේක. මෙන්න මේ වගේ හොඳට දෙපැත්ත රොටේට් වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මේක ගොඩක් අය ගත්තා. කේක් බිස්නස් කරන ඒ වගේම තමයි කේක් පාඨමාලාවක් වගේ කරන අයන්ටත් ගොඩක් හොඳයි. හරිම ලේසි. පුරුදු වෙන අයන්ට ගොඩක් හොඳ දෙයක් තමයි මේක. මේක කේක් අයිසින් කරන ටේබල් එකක් තමයි මේක. ඉතින් මේක ඔයාට මගේ ස්ටෝර් එකෙන් ගන්න පුළුවන් දැන්. මේකේ වෙන්නේ රුපියල් 900ක්. රුපියල් 900ක් තමයි මේක වෙන්නේ. ඕන කෙනෙක් ඉන්නවනම් WhatsApp message එකක් දාලා ගන්න පුළුවන්. මේක ඔයාට ගොඩක් කාලයක් තියා ගන්න පුළුවන් item එකක් තමයි. ඔයාගේ දිගටම ඔයාගේ කේක් වැඩවලට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ කේක් ට්‍රේ ටික තියෙනවා. කේක් ට්‍රේ ටිකත් ඔයාට ගන්න පුළුවන්. මෙන්න බලන්න කේක් ට්‍රේ ටික ඔයාට ෂේප් තුනකට තියෙනවා. හાર્ට් ෂේප් එක. ඒ වගේ තමයි ඔයාට මේකේ ලොකුම කොටසින් කිලෝ 2ක් වගේ හදා ගන්න පුළුවන්. ඊළඟට රවුම් වලට හැඩේ තියෙන එක තියෙන්නේ. ඒකනුත් කිලෝ 1ක් වගේ හදා ගන්න පුළුවන්. ඒ වගේ තමයි හાર્ට් එක වගේ ඔය බෝකොලේ වගේ තියෙන එක. ඒකෙත් 250ක් 500ක් විතර වගේ හදා ගන්න පුළුවන් වගේ තියෙන උස තියෙනවනේ. ඉතින් උස තියෙනවා ඔයාට හොඳට ඒක හදා ගන්න පුළුවන්. උස නැත්නම් හොඳට උස තියෙන 500ක් වගේ හදා ගන්න පුළුවන් ඒකෙත්. මෙන්න මේකේ මෙන්න මේ වගේ ලොක් එකක් තියෙන. ලොක් එක තිබ්බහම මෙන්න මේ යට කොටස ගැලවෙනවා. ඔයාට හරිම ලේසි කේක් එක ගලව ගන්න. මොකද අනිත් පැත්ත හරෝ එහෙම කරදර විඳින්න ඕනේ මේ ලොක් එක ඇරිහාම නිකම්ම ඔයාගේ කේක් එක ගැලවිලා ලස්සනට වැටෙනවා. ඉතින් හොඳ නිමාවකින් කේක් එකක් හදා ගන්න ඕන නම් මෙන්න මේක ගන්න පුළුවන්. ඔයාලට හරිම ලස්සනයි. හරිම හුරු බුහුටි. ඒ වගේම තමයි ඇලෙන්නේ නැති හොඳ භාජනයක් තමයි මේ කේක් ට්‍රේ තුන. හොඳටම හොඳයි. ගත්ත අය දන්නවා ගොඩක් අය ගත්තා මේක. මෙන්න මේ විදිහට බලන්නකො මේවා තියෙන ක්වොලිටිය. ඔයාලට බලන්න පුළුවන් මේවා තියෙන ක්වොලිටිය හොඳටම තියෙනවා. කේක් එක ඇලෙන්නේ නැහැ. එන්න එකයි හොඳම දේ තමයි කේක් එක ඇලෙන්නේ නැහැ. හොඳට ඔයාට ලස්සන නිමාවකින් කේක් එක ගලව ගන්න පුළුවන්. ඒක තමයි ගොඩක්ම වටින්නේ. අපි කේක් එකක් හැදුවාම මේක ලස්සන නිමාවනේ බලන්න මෙන්න මේක හැදුවාම ටටින් ලස්සනට ගලව ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාට ගන්න පුළුවන් 2400ක් වෙන මේක 2400යි. ඉතින් ඔයාලටත් ඕන නම් WhatsApp message එකක් දාන්න 076 846 1099ට මේක කෑල්ල වෙන වෙනම දෙන්නේ මේ ට්‍රේ තුනම එක පෙට්ටියක තමයි වෙන වෙනම නෙමෙයි ඉන්නේ. ඒකින්ද මේ ට්‍රේ තුනම ගන්න කෙනෙක් ගන්න ඕනේ. එකක් ඉල්ලන්න එපා මේකේ. එකක් නම් දෙන්න විදිහක් නැහැ. ඉතින් ගන්න කෙනෙකුට මේ තුනම ගන්න පුළුවන්. ඒක ඉතින් වඩා වටිනවා එක එක ගන්නට වඩා. මේ කෑලි තුනම 2400ට ලාභයි. ඔයගොල්ලෝ තනි කෑල්ලක් ගන්න ගියත් මිල අධිකයි. ඉතින් WhatsApp නම්බරේ මතක් කරන්නම් 076 846 1099 076 846 1099 මේකට WhatsApp message එකක් දාන්න. ඔයාට ඔයාගේ බඩු ඉක්මනින් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඩම්ප්ලින් මෝල්ඩ් එක. මේකෙන් ඔයාට පැටිස් හදා ගන්න පුළුවන්. බලන්නකෝ. මෙන්න මෙතන තියෙනවා මේකේ කලර්ස් ඉතින් තෝරන්න නම් බෑ. එක එක කලර්ස් ඇහිලා තියෙනවා. මේ කහ පාට මිල්ලන්න එපා හැමෝම. කොළ පාට, නිල් පාට එහෙම ඇහිලා තියෙනවා. ඉතින් මෙන්න මේ පිටි ගුලියක් අරන් එහා පැත්තෙන් තියලා ඒක හොඳට මේ වුණාට පස්සේ ඔයාට මේ පැත්තට තියලා ගාන්ට හොදි ටික දාලා ඔයාට ඒක හදා ගන්න තමයි තියෙන්නේ. හරිම ලේසි. එහා පැත්තෙන් හොඳට රොටිය තැලිලා එනවා. ඊට පස්සේ රොටිය කියන්නේ පාන් පිටි ගුලිය හොඳට තැලිලා ආවට පස්සේ අනිත් පැත්තට දාලා හොදි ටික දාලා ඩම්ප්ලින් එක හදා ගන්න තමයි. ඉතින් පැටිස් හදා ගන්නත් පුළුවන් මේකෙන්. ඔයා කැමති දෙයක් හදා ගන්න පුළුවන්. මේක ඔයාට මගෙන් ගන්න පුළුවන් රුපියල් 850ක මුදලකට.
ඉතින් කුරිය ගාස්තු වෙනවා 425 පළවෙනි කිලෝ එකට. දෙවෙනි කිලෝ එකේ ඉඳලා රුපියල් 100ක් තමයි වැඩි වෙන්නේ. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා ඒ වගේ තමයි bell icon එක click කරලාම තියාගන්න. මේ වගේ ලස්සන වීඩියෝ kitchen item මේ වගේ දේවල් ඉස්සරහටත් අරගෙන එනවා. ඒ වගේ තමයි මෙන්න මේ බෑග් එක ගොඩාක් දෙනෙක් ගත්ත බෑග් එකක් තමයි මේක. දම් පාට ලස්සනයි මේක. මේක 1850ක් වෙන ගොඩාක් දෙනෙක් ගත්ත බෑග් එකක් තමයි මේක. ඉතින් ඔයාලා කොහේ හරි ට්‍රිප් එකක් කරන තමන්ගේ රෙදි ටික වෙනම දාගෙන යන්න ඕන නම් මෙන්න මේ වගේ බෑග් එකකට තමන්ගේ රෙදි ටික විතරක් දාගෙන යන්න පුළුවන්. මේක ඇතුළට වතුර උනන්නේ නැති හොඳ රෙද්දකින් තමයි නිමා වෙලා තියෙන්නේ. ඇතුළත් නිමා වෙලා තියෙන හොඳ රෙද්දකින් ඉටි නෙමෙයි. අර කුඩු ගැලවෙන ඉටි එක නෙමෙයි මේක රෙද්දකින් තමයි ඇතුළ මහලා තියෙන්නේ. පෙවලට පේනවා ඇතිනේ. ඒකෙන් මහලා තියෙන ඇතුළෙත් හොඳ පොකට් එකක් තියෙනවා. මේ බලන්න. ඒකෙත් ඕගොල්ලන්ට දාගෙන යන්න පුළුවන් බෙහෙත් ටිකක් ඒ වගේ දේවල් දාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් මුදල් පසුම්බිය ඒ වගේ දේවල් දාගන්නත් පුළුවන්. ඇතුළෙත් ගොඩක් සාක්කු තියෙන මෙතනක් තියෙන පොඩි පොකට් එකක් මේ. මෙතනක් චූටි එකක් තියෙනවා. මෙතනත් ඔයාලට මොනවා හරි මාරු කාසි වගේ දේවල් වුණත් දාගෙන යන්න පුළුවන්. මේක හොඳට නිමා කරලා තියෙන හොඳට ලස්සනට හොඳ හයිය රෙද්දකින් අරගෙන මහලා තමයි තියෙන්නේ මේක ගොඩක් හොඳයි. මෙන්න මේ වගේ ෂිපර් එක ඇරලා යටින් තව පොඩ්ඩක් දිග අර ගන්නත් පුළුවන්. ඒකයි මම කිව්වේ තනි කෙනෙකුට තමන් කොහේ හරි යනවා නම් තමන්ගේ අම්මට අරන් දෙන්න පුළුවන්. අම්මා වන්දනාව යනවා නම් සිල් ගන්න යනවා නම් ඒ වගේ දේවල් වලට මේ වගේ බෑග් එකකට අඩමු කුඩුම ටික ඔක්කොම ටික දාලා දෙන්න පුළුවන්. ට්‍රිප් යන අය ඉන්නවනේ ඉතින්. ඒ වගේ අම්මලට තමන්ට හැමෝටම හොඳයි. මේක හොඳ හයිය බෑග් එකක් තමයි කොහෙද ට්‍රැවලින් කරන කෙනෙක් නම් ඔයාට මේක ගොඩක් වටිනවා. හොඳ හයිය හැන්ඩල් දෙකක් තමයි තියෙන්නේ. මේ පේනවනේ. 1850ක් වෙන්නේ මේක ගොඩක් දෙනෙක් ගත්ත මේ බෑග් එක. හැමදාමත් කුරිය එකේ එක බෑග් එකක් හරි යනවා. මේකෙන් නම් ඇත්තටම ගොඩක් දෙනෙක් ගත්ත බෑග් එකක් තමයි. මෙන්න මේක මේ දම් පාට තියෙනවා. ඒ වගේ තමයි දම් පාට තමයි තියෙන්නේ. මෙන්න මේ දම් පාට වෙන පාටක් නෑ. මේ දම් පාට තමයි තියෙන්නේ. ඉතින් ඕන කෙනෙක් ඉන්නා නම් WhatsApp message එකක් දාන්න 076 846 10 99ට. ඉතින් මතක් කරන්න ඕනේ ඔයාලා මොන හරි ඕඩර් කරනවා නම් ඔයාගේ නම ඇඩ්‍රස් එක ඒ වගේම තමයි ටෙලිෆෝන් නම්බර් දෙකක් වැඩ කරන ටෙලිෆෝන් නම්බර් දෙකක් දාන්න. එතකොට ඔයාගේ ඉක්මනින් ඔයාගේ බඩු ටික ගන්න පුළුවන්. මොකද සමහරක් වෙලාවලට පරක් වුණොත් බඩු ඉවර වෙන්න ඉඩ තියෙන එකකින්ද ඔයා දැක්ක තැනදී ඩක් ගාලා ඉක්මනින්ම ඔයාගේ විස්තර ටික දාන්න. ඉතින් මෙන්න මේකත් හොඳ කිචන් ටවල් එකක් තමයි මේ මයික්‍රෝ ෆයිබර් ක්ලෝත් එකක්. ඉතින් මේක හොඳට පිහ දැමෙනවා. දැන් අපිට මූණ පිහ දාන්න උනත් මේක ගන්න පුළුවන්. නැත්නම් කිචන් එකට උනත් ගන්න පුළුවන්. ඔයාලට කැමති දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. මේක හොඳම හොඳයි. හොඳ සනීප රෙද්දක් තමයි. රුපියල් 450ක් තමයි වෙන්නේ. ඕනේ කෙනෙක් ඉන්නවනම් WhatsApp message එකක් දාන්න. මේකේ කෑලි 5ක් තමයි 450ක් වෙන්නේ. මෙන්න මේ වගේ කලර්ස් වලින් තමයි හදන්නේ. මේ කෑලි 5ක. ඒ කියන්නේ තනි ඒවා 5ක් තමයි 450ක් වෙන්නේ. ඔය පාවිච්චි කරන්න ගොඩක් හොඳයි. මොකද ලේන්සු මේ වලට ගන්නත් පුළුවන් මේක. මෙන්න මේක ටූත් බ්‍රෂ් කවර් එක. මේකත් හොඳයි. මේකත් ගොඩාක් දෙනෙක් ගත් එකක් තමයි ටූත් බ්‍රෂ් කවර් එක. මේ ටූත් බ්‍රෂ් කප් එකත් ඔයාලට කොහේ හරි ඇවිදින කෙනෙක් නම් ට්‍රිප් යන කෙනෙක් නම් නිතරම වන්දනාව යන කෙනෙක් නම් මේ බ්‍රෂ් දෙකක් තුනක් වගේ තමයි දාන්න පුළුවන්. ඊට වඩා දාන්න බෑ මේකට. ඒකේ ක්ලිප් එක ගලවලා තමයි දාන්න පුළුවන්. මේ බ්‍රෂ් ගෙදරකට නම් දෙකක්වත් ගන්න ඕනේ. බ්‍රෂ් දෙකයි. මෙන්න මේ සෝප් කේස් එක. මෙන්න මේකත් ගොඩක් හොඳයි. ඔයා කොහේ හරි ඇවිදින කෙනෙකුට ගොඩක් වටිනවා. මෙන්න මේකට දාලා වහලා අරගෙන යන්න පුළුවන්. එහා මෙහා පේනවා. ඉතාමත් හරිම ලස්සන ක්වොලිටි අයිටම් එකක් තමයි මෙන්න මේ සෝප් කේස් එක. දැක්කද? ඒක ලස්සනයි. මේක රුපියල් 300ක් වෙනවා. ඒ වගේම තමයි බ්‍රෂ් කප් එක. ඒ කියන්නේ බ්‍රෂ් කප් එක ඒක ඔයාලට රුපියල් 350කට තමයි ගන්න පුළුවන්. මේක ප්ලාස්ටික් වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක බ්‍රෂ් තුනක් වගේ දෙකක් තුනක් තමයි දාන්න පුළුවන්. තුන තමයි උපරිමයෙන්ම. ඒකේ බ්‍රෂ් එකේ කවර් එක කියන්නේ පොඩි ක්ලිප් එක ගාලවල තමයි මේකට දාන්න ඕනේ. නැත්නම් උස මදි වෙනවා.
මේකේ බ්‍රෂ් 3ක් දාන්න පුළුවන් ක්ලිප් එක ගලවලා. කොහේ හරි ඇවිදින කෙනෙකුට තමයි මේ හැමදේම වටින්නේ. මේක මේ සුදු පාට එකක් තියෙනවා. ඊළඟට අරන් ආවේ මෙන්න මේ සිලිකන් කප් ටික. මෙන්න මේ සිලිකන් කප් තියෙනවා 4ක් සයිස් ඔයාලට මම සයිස් ටික නම් දාලා තියන්න. ඒතකොට මට ලේසි. මොකද සැරින් සැරේට අහනකොට මට උත්තර දෙන්න මට වඩා ලේසි. ඔයාලට මේ වීඩියෝ එකේම දාලා තිබ්බහම මෙන්න මේ වගේ තමයි සිලිකන් කප් එක ඉන්නේ. පේනවනේ හරිම ලේසි. ඒක ඉඩකඩ අඩු තැනක වුණත් ඔයාලට තියාගන්න පුළුවන්. මේක අකුලන්න පුළුවන්. හොදලා පිරිසිදු කරලා පොඩ්ඩක් වීලලා අකුලලා තියාගන්න පුළුවන්. හරි පහසුයි. මේ බලන්න ෆ්‍රිජ් එකට දාන්න පුළුවන් ඔයාට. මොනවා හරි උදේට හදන කෑම ටිකක් එහෙම හරි ගස්සලා මේක ෆ්‍රිජ් එකට දාන්න පුළුවන්. මේක සිලිකන් වලින් තමයි හැදිලා තියෙන්නේ. මෙන්න මේ වගේ මම ඔයාලට පෙන්නන්නම් සයිස් දිගෑරියාම මොන වගේද කියලා. පියන නම් ප්ලාස්ටික් වලින් තමයි එන්නේ. පියන ප්ලාස්ටික් ඒ වගේම යට කොටස සිලිකන් වලින් තමයි හැදලා තියෙන්නේ. වඩ මොනවා හරි වෑංජන වුණත් දාලා තියන්න පුළුවන්. හරිම හුරු බුහුටි. එන්නේ එකයි වටින්නේ හරි හුරු බුහුටි. හරිම ලස්සනයි. මේ සිලිකන් භාජන තෙත පිටින් තියන්න එපා. නිතරම වේලලා සුද්ධ කරලා තියන්න. එතකොට තමයි ඒකේ පිරිසිදුකම මොකෝ නැත්නම් පාර හිටිනවා. ඒක නිසා නිතරම පිරිසිදු කරලා සුද්ධ කරලා වේලලා තිබ්බහම ඔයාගේ කිචන් එකට හරිම ලස්සන. අනික තමයි මේ ඉඩ කඩ අඩු තැනක වුණත් මේක කොට කරලා තියන්න පුළුවන්. මේක අකුලන්න පුළුවන්. ඒක තමයි වටින්නේ ඔයාට. ඔයා පාවිච්චි කරලා ඉවර වෙලා අකුලලා තියන්න පුළුවන්. මේක 2395ක් වෙනවා. මේක 2395යි. කෑලි 3ක් තියෙනවා. අයිටම් 3ක් තියෙනවා. පේනවනේ ලස්සනයි. මේ ලොකුම කප් එක තමයි මේ බලන්න. හරි හැඩට තියෙනවා. ඒක අර නිකම් මේ බලන්න අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්. ලස්සනට උඩ කොටස හොඳට ලොක් වෙන විදිහට තමයි ඒක ලොක් 4කුත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. නිකම් වහන නෙමෙයි. අර ඉතින් ලේසි වාට අකුරලා මෙන්න මේ වගේ මොනවද පෙන්නන්නම් ඔයාලට කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි දිගෑරියට පස්සේ තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි සයිස් 3 තියෙන්නේ. හරිම ලස්සන. මේකේ නිල් පාටයි රෝස පාටයි විතරයි ඇවිල්ලා තියෙන්නේ. පොඩි ප්‍රමාණයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔන්න මුල කට්ටියට විතරයි මේක ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඉල්ලනවා නම් මට ගෙනහල්ලා දෙන්න පුළුවන්. මම පොඩි ප්‍රමාණයක් තමයි ගෙනාවේ. ඔයාට තනි සිංක් එකේ කිචන් රැක් එක තියෙනවා. ඉතින් ඒකේ ස්ටොක් ඉවර කරන්න හදන්නේ. මේක රුපියල් 5500කට තමයි අපි දුන්නේ. ඔන්න මේ ගමන රුපියල් 5000 ගානේ ඉල්ලනෑන්ට දෙනවා. පොඩි ස්ටොක් එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මෙයත් මගේ අයිටම් ගොඩට අලුතෙන්ම එකතු වුණ කෙනෙක් තමයි මෙයත්. මෙන්න මේක මමත් ගෙදර පාවිච්චි කරන්න ගන්න. මමත් හෙව්වා මේක හැමතැනීම ඔන්න මට හම්බුණා. මගෙන් ඉල්ලපු අයත් හිටිය. මගේ පරණ වීඩියෝ බලලා මේකේ ඉල්ලපු අයත් හිටිය. බලන්නකො මේකේ ලස්සන. සුදු පාට විතරයි ඇවිල්ලා තියෙන්නේ. වෙන පාටක් නම් ඉල්ලන්න එපා. සුදු පාට විතරයි. මේ ඔයාට බොටල් දාගන්න පුළුවන්. මිරිස් 3-5 වගේ දේවල් දාගන්න පුළුවන්. පොඩි රැක් එකක්. මේක රොටේට් වෙනවා. ඔයාට මිරිස් 3-5 එහෙම නැත්නම් සීනි තේකොලේ වගේ දාන්න පුළුවන්. නැත්නම් ඔයාට සෝස් වර්ග එහෙම දාලා තියන්න පුළුවන්. ඒ වගේ මොනවා හරි වට දාලා ලස්සනට තියාගන්න පුළුවන්. මමත් ගෙදර පාවිච්චි කරනවා. මේක හරිම ලේසි. අපිට ඕන දේ කරකවලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට වඩ බොටල් දාලා තියාගන්න පුළුවන්. මේක රුපියල් 2500ක් තමයි වෙන්නේ. මේක රුපියල් 2500 ඕන කෙනෙක් ඉන්නවා නම් මට මෙසේජ් එකක් දාන්න. WhatsApp මෙසේජ් එකක් දාන්න 076 846 1099ට WhatsApp මෙසේජ් එකක් දාන්න. ඉතින් අද දවසේ ඔය ටික තමයි අලුතෙන් එකතු වුණ අයිටමුත් තිබුණා. පරණ ඒවා ඉවර වෙලා ආයෙමත් ආපු ඒවාත් තිබුණා. මෙන්න මේ අයිටම් ඕන එකක් වැඩ ගන්න ඕන නම් ඉක්මනින්ම WhatsApp මෙසේජ් එකක් දාන්න. ඉතින් මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැම දිනාටම තෙරුවන් සරණයි. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.